යෝ ගයිස් මොකද වෙන්නේ? ඉතින් මගේ channel එකේ පළවෙනි වීඩියෝ subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් කට්ටිය කියලා subscribe කරන්න. මේ වීඩියෝ එකෙන් මම ගෙනාවේ මගේ PC review එක. මම PC එකක් හදුවා ළඟදී low budget gaming PC එකක්. ඒකේ මම වීඩියෝ එකක් දැම්ම TikTok එකේ කට්ටිය අහලා තිබ්බා ස්පේස් මොනවද තියෙන්නේ VG card එක මොකද්ද ඔයගේ ප්‍රශ්න ටිකක් අහලා තිබ්බා. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් ගේන්න කියලා කට්ටියට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ ගානට මොන වගේ PC එකක් හදන්න පුළුවන් කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. Okay. මුලින්ම කියන්න ඕන මම මේක හදුවේ Pentium City එකෙන්. කඩවත Pentium City එකෙන්. Pentium City කිව්වම කට්ටිය මතක ඉන්නේ අරක්කා. ඒ අක්ක නැහැ කියලා. කොහොම හරි මම PC එක හදාගත්තා. මට දවසක් ඇතුළත PC එක හදලා දුන්නා ඒගොල්ලෝ. අතරම කියනවනේ සුපිරිම කස්ටමර් සර්විස් එකක් තියෙනවා ඒකේ. මට ඕන වුණා මේක පොඩ්ඩක් බලන්න මේකේ මොන වගේ ගේම්ද සෙල්ලම් කරන්න පුළුවන් කියලා ග්‍රැෆික් කාඩ් එකත් එක්ක. ඉතින් මම බැලුවා දැනට ලේටස්ට්ම ගේම් සෙට් එකක්. ගේම් සෙට් එකෙන් මම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වුණා Assassin's Creed එකේ ලේටස්ට්ම තියෙන්නේ Assassin's Creed Shadow කියන ගේම් එක. ඉතින් මම ඒක දාගෙන ප්ලේ කරලා බැලුවා. ඇත්තටම කිසිම අවුලක් නැහැ. සුපිරියර් ග්‍රැෆික් තියෙනවා. ගේම් එක සුපිරියර් නම් ටිකක් තියෙනවා. මම ගේම් ප්ලේ එකේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්නම්. Okay. හරි guys අපි මේකේ කේසින් එක ගත්තොත් මේකේ කේසින් එකේ තියෙන අවුර බ්‍රෑන්ඩ් කියන කේසින් එකක් ගේමින් කේසින් එකක්. මේකේ RGB ෆෑන් 3ක් දාන්න පුළුවන්. මේකේ මදර්බෝඩ් එක විදියට තියෙන්නේ Prime B36 Plus කියන ගේමින් මදර්බෝඩ් එක. Asus බ්‍රෑන්ඩ් එකෙන් එන. මේකේ පවර් සප්ලයි එක විදියට අරන් තියෙන්නේ වොට් 700 පවර් සප්ලයි එක. ඒ බ්‍රෑන්ඩ් එක නම් මට හරියටම මතක නැහැ. ඊට අමතරව අපි මේකේ මේන්ම ස්පේසස් ගැන කතා කරොත් මේකේ CPU එක විදියට අරන් තියෙන්නේ i5 8 Gen 3 GHz processor එක. ඊට අමතරව අපි RAM එක බැලුවොත් එහෙම RAM එක තියෙනවා 16GB DDR4. එතකොට අපි මේකේ main disk එක විදියට අරන් තියෙන්නේ Windows run කරන්න 256GB NVMe කාඩ් එක. එතකොට මම ඇඩිෂනලි මේකට වෙනම අරන් දාගත්තා M.2 SSD කාඩ් එකක්. ඒක GB 2000 years later 512GB එක. ගොඩක් කට්ටිය මගෙන් අහපු මේකේ GPU එක විදියට අරන් තියෙන්නේ GeForce GTX 166GB graphic card එක. අනිත් විශේෂම දේ තමයි මම ගත්ත කොම්බෝ පැක් එකක් Vantage brand එකේ P51 කියන බන්ඩල් එක. මේකට keyboard mouse headset mouse pad headset holder ඒ වගේ සෙට් එකක් දාලා තිබ්බා. මේක මම ගත්තේ වෙනම shop එකෙන්. මම ඔයගොල්ලන්ට මේකේ price එකයි shop එකයි mention කරලා මෙතන වීඩියෝ play වෙන ගමන් යටින් දාලා තියන්නම්. ඉතින් මේකත් සුපිරි බන්ඩල් එකක්. අනිත් දේ තමයි මොනිටර් එක. මොනිටර් එක නම් මගේ කලින් තිබ්බ PC එකේ මොනිටර් එකක්. මේක නම් එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. ඔන්න මේ ගාන තමයි මගේ ගේමින් PC එක හදන්න ගියේ. ඉතින් ඔයගොල්ලන්ට පොඩි හරි අයිඩියා එකක් එන්න ඇති මොන වගේ ප්‍රයිස් එකක් යනවද කියලා. ඉතින් guys ඔන්නම තමයි මේ වීඩියෝ එක ගියේ. ඔයගොල්ලන්ට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න channel එක. ඉස්සරහට වීඩියෝ සෙට් එකක් ගේනවා. වීඩියෝ හොඳට like කරන්න. අනිවාර්යෙන් comment එකක් දාන්න මොනවද අඩුපාඩු තියෙන්නේ කියලා. මේ මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතින් කට්ටිය comment එකක් දාලා යන්න. ඒ අඩුපාඩු ටික හදාගෙන ඉස්සරහට ගේමක් ගහන්න. අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ජය වේවා.